ඉතින් ඔයාලට පේනවා ඇති මේ දේවස්ථානයේ ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම ගල් කුට්ටි වලින් තමයි ඉදි කරලා තියෙන්නේ. මම මේ දේවස්ථානයේ වටේම ඇවිදලා බැලුවත් මට මේ දේවස්ථානයේ නමක් හෝ කිසිම සඳහනක් හොයාගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් මට හිතෙන විදිහට මේ අවට තියෙන්නේ සම්පූර්ණයෙන්ම වගාබිම් විතරයි. සමහර විට ඒ කාලේ මිනිස්සු තමන්ගේ ආගමික වැඩ කටයුතු සිද්ධ කරගන්න මේ දේවස්ථානයේ ඉදි කරා වෙන්න ඇති කියලා තමයි මට හිතෙන්නේ.